පාළුවෙන් ගෙවන මගේ ජීවිතේ තවත් එක් දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා විවාහ වෙලා විවාහ වෙන්න ඉන්න ගෑනු ළමයිට උයන පිහන වෙලාවට වැදගත් කියලා හිතන කරුණු කීපයක්. ඉතින් එන්නකො මාත් එක්ක අද දවල් කෑම ලෑස්ති කරගන්න යන්න. ඔන්න ඔය විදිහට පරිප්පු ටික සෝදලා අරගෙන මං ඉතින් ලිපේ තියා ගත්තා. මං අද පරිප්පුවකට වැටකොළු දාලා තමයි හදන්න යන්නේ. ඔන්න ඔය විදිහට පරිප්පුවට ඕන වැටකොළු ටික මං හිමීට කපා ගත්තා. ඔන්න ඉතින් මං දැන් ඔයාලට අර කියලා දෙනවා කියපු කරුණු වලින් පළවෙනි කරුණ කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි හදාගන්න ව්‍යංජන වලට දාන අමුද්‍රව්‍ය ටික වේලාසනින්ම හොදගෙන හොඳින් වතුර බේරගෙන මෙන්න මේ වගේ භාජනයක දාලා හොඳින් වහලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. අපි දන්නේම නැතුව අපිට වෙලාව ගොඩාක් ඉතුරු වෙනවා. මේ YouTube channel එක අලුතෙන් පටන් ගත්ත එකක් නිසා මගේ විස්තර ගොඩක් අය දන්නේ නැහැ. මේ වීඩියෝ එක අතරතුර මම පොඩ මගේ විස්තර කියන්නම්කෝ. මම ජීවත් වෙන්නේ නාගරික ප්‍රදේශයක. තාප්ප වලින් වට වුණු ළඟ ගෙවල්, ഘോഷාකාරී ශබ්ද, විවිධ ජාතියේ මිනිස්සු මෙහි ඉන්නවා. එදිනෙදා වැඩ කටයුතු කරගන්න මෙහි ඉඳලා ලේසි වුණාට මානසික නිදහස නම් පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඔයාලත් එක්ක කතා කරම මම පරිප්පුවට ඕන කරන පොල් ටික මිරික ගත්තා. ඉතින් ඔන්න ඔහොම මගේ පරිප්පු. ඉතින් මම දැන් ඒකට වැටකොළු ටික එකතු කරගන්න තමයි යන්නේ. මුලින්ම වැටකොළු ටික එකතු කරගත්තා නම් මේ වෙනකොට වැටකොළු ටික තැම්බිලා වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඒක පරිප්පු ටිකක් තැම්බෙනකන් තියලා එකතු කරගත්තේ. දැන් මම මේකට දෙවෙනි කිරි එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ හොඳින් කවලම් කරලා වහලා ටිකක් තියාගන්නවා. ඔන්න මං ඊළඟ විශේෂ කාරණාවක් කියන්න තමයි යන්නේ. ඔන්න ඊළඟට මම චිකන් වගේ හදාගන්න පුළුවන් මාළු කරි එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය 3-5 කුඩු මිරිස් මෙන්න මෙහෙම කබල බැද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔහම බැද ගන්නකොට ලුණු කුඩු ටිකකුත් දාලා බැදගත්තම අපිට සැරෙන්නේ නැහැ. ඒක තමයි මගේ දෙවෙනි කරුණ. ඉතින් මේ වෙනකොට මම මගේ මාළු එකේ කෝල් යන්න එළියෙන් තියලා ඔන්නෝම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අර බැදගත්ත 3-5 එක මාළු කරියට දාලා ඉතින් අපි චුට්ටක් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අවශ්‍ය අඩුණු කුඩුම ටික දාලා ඉතින් මාළු එක දාලා කවලම් කරගෙන චිකන් වගේ හදාගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මෙන්න මෙහෙම වීඩියෝ කර උයන්න ගියාම මට ගොඩාක් දේවල් අතපසු වෙනවා වගේම ගොඩාක් වෙලා යනවා. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා තමයි මං හිතුවේ අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මම මගේ තුන්වෙනි කාරණාවත් කියන්නද? ගොඩක් අය කියනවා අපි උයන්න හදනකොට ඒ එළවලු ටිකයි ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටිකයි මුලින්ම කපාගෙන එකපාර තියාගත්තම එයාලට ලේසියි කියලා. හැබැයි ඒ ක්‍රමේ මට නම් අමාරුයි. මොකද මට හිතෙනවා එළවලු 3ක් කපන වෙලාවේ එක එළවලුවක් කපලා ලිපේ තියලා තිබ්බනම් ඒක තැම්බෙනකන් අපිට ඉතුරු එකට ලෑස්ති වෙන්න පුළුවන් කියලා. ඒක මගේ මතේ විතරයි. ඔන්න මොකට ගොඩකට ඇල්ලපුත් එකතු කරලා පරිප්පුවට මිටිකිරි ටික දාගන්න තමයි යන්නේ. හැබැයි මේ වෙනකොට නම් මගේ පරිප්පුව තැම්බිලා වැඩි. ඔන්න ඉතින් ඊළඟට මම බීට් ව්‍යංජනයකුත් හදාගන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මම මගේ දවල් කෑමක හදනකොට ගොඩාක් වෙලාවට මම ගුණාත්මක බව වගේම තමයි ඒ කෑම එක දකිනකොට අර ඇස් දෙකට තියෙන ප්‍රිය ගැන මම ගොඩාක් හිතනවා. මං සාමාන්‍යයෙන් බත් එක බෙදාගත්තම ඒකේ රතු පාට, කොළ පාට, කහ පාට අන්න එහෙම තියෙනකොට එළවලු වර්ග ඇත්තටම ආස හිතෙනවා. බලන්නකෝ අන්තිමේට. ඉතින් ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් කපාගෙන ඔන්න ඉතින් මම බීට් ව්‍යංජනයක් හදාගත්තා. මම ඔයාට ඊළඟට මගේ 4 වෙනි කරුණ කියන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ වීඩියෝ එක දිගටම බලන්න.
ඔන්න දැන් මගේ මාළු එක නම් හරි. දැන් මම මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. මාළු එක පැහෙන අතරතුර මං හාල් ටික අරගෙන හොදගෙන ලෑස්ති වෙන්නේ මේ බත් එක ලිපේ තියාගන්න. ඔන්න මගේ ඊළඟ කරුණ තමයි මම බත් එක ලිපේ තියාගන්නේ දර ලිපේ. ඇයි කියනවා නම් මට හිතෙනවා අපි රයිස් කුකර් එකේ බත් එක උයා ගන්නවට වැඩිය පුළුවන් වෙලාවට දර ලිපේ උයා ගන්නව නම් අපේ කරන්ට් බිල ටිකක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගොඩක් අය හිතයි මේ බත් එක විතරක් ලිපේ උයලා කරන්ට් බිල ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. ලොකු මුදලක් බැරි වුණත් චූටි මුදලක් හරි අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මට මේ බත් එක හදාගන්න ගියේ විනාඩි 15ක් වගේ පුංචි කාලයක්. මම මගේ දවල් කෑම එක හදාගන්නකොට පලා වර්ගයක් පුළුවන් හැම වෙලාවකම එකතු කරගන්නවා. මගේ වීඩියෝස් ඉස්සරහට දිගටම බලනකොට ඔයාලට ඒක හොඳටම බලාගන්න පුළුවන්. මම තවත් දෙයක් කියන්නද? හැබැයි ඒක උයනකොට විශේෂ වෙන දෙයක් නන් නෙමෙයි හොඳේ. ඒක මං ගැන දෙයක්. මේ වටපිටාවේ පේන දේවල්, වටපිටාවේ ඇහෙන ශබ්ද ගැන ඔයාලා වැඩි හිතන්න එපා. මොකද මම මේ ඉන්න ගෙදර මං විතරක් නෙමෙයි, තව ගොඩාක් කට්ටිය ඉන්නවා. මං ඒ විස්තර ඔයාලට පස්සේ කියන්නම්කෝ. මට කියන්න බැරි වුණානේ මං හදාගන්න ගියේ කොටුකොළ සම්බෝලයක්. ඉතින් ඔන්න ඒකත් ওই විදියට හදාගෙන මගේ දවල් කෑම මම ලෑස්ති කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මගේ දවල් කෑම එක. ඔන්න ඉතින් දැන් වෙනකොට නම් තාත්තා තාත්තගේ දවල් කෑම එක ගෙනියන්න ඇවිල්ලා ඉන්නේ. මම මේ ඒ කෑම එක තමයි ලෑස්ති කරන්න හදන්නේ. ඔන්න ඉතින් දැන් මම වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම හෙයා ඔයිල් එකක් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක දැනගන්න මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.